අයිබෝන් ළමයි. හරි. අපි අද බලන්න යන්නේ 10 වෙනි ප්‍රශ්නය. ඒ තමයි සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. මෙන්න මේ විදිහට අපිට සරල රේඛාවක අනුක්‍රමණයක් හොයන්න කියලා තියෙනවා. ඔයාලා දන්නවා අනුක්‍රමණය කියන්නේ අනුක්‍රමණය හොයන්න ඔයාලගේ ප්‍රස්ථාර පාඩමේ 10 ශ්‍රේණියේ ළමයිට ප්‍රස්ථාර පාඩමේ අනුක්‍රමණය හොයන්න. මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. m සමානයි y1 ඍණ y2 x1 ඍණ x2. ඔන්න ඔය සූත්‍රය මතක තියෙන්න ඕනේ මේ ගාන හදන්න. හරි. දැන් ওই සූත්‍ර ලියාගත්තට පස්සේ අපි බලමු මේ y1 කියන්නේ කවුද? x1 කියන්නේ කවුද? ඊළඟට x2 y2 කියන්නේ කවුද? හරි. බලන්න මෙන්න මේ රූපෙ දිහා. මෙන්න මේ රූපේ ලක්ෂ දෙකක් ලකුණු කරලා තියෙනවා. එක ලක්ෂයක් මෙතන, අනික් ලක්ෂය මෙතන. මෙන්න මේ ලක්ෂයට දාලා ඛණ්ඩාංක දීලා තියෙනවා. ඊළඟට පල්ලෙහා මේ ලක්ෂයට දාලත් ඛණ්ඩාංක දීලා තියෙනවා. හරි. ඔයාලා දන්නවා ඛණ්ඩාංකයක් ලකුණු කරන්නේ වරහණක් ඇතුලේ ඉලක්කම් දෙකකින්. ඛණ්ඩාංකයක් අපි ලියන්නේ වරහණක් දැම්ම ඉලක්කම් දෙකක් ලියනවා. එතකොට ප්‍රස්ථාර පාඩමේදී වලට උගන්වනවා ඛණ්ඩාංකයක් මේ වරහණක් දාලා ලිව්වහම ඒකේ පළවෙනි අකුර තමයි x කියලා. දෙවෙනි අකුර තමයි y. හැම වෙලෙම ඛණ්ඩාංකයක පළවෙනි ඉලක්කම තමයි x. දෙවෙනි එක්කෙනා තමයි y. හරි. ඔන්න ඔය විදිහට අපිට x සහ y දාගන්න පුළුවන්. හැබැයි තාම අපි දන්නේ නැහැ x1 කවුද x2 කවුද කියලා. y1 කවුද y2 කවුද කියලා අපි දන්නේ නැහැ. xy විතරයි දාගත්තේ. ඔයාලට පුතේ ඕන කෙනෙක්ට y1 x1 කියලා දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් වහම ඔයා හිතනවා දැන් වාට හිතනවා මේ 7 කියන එක්කෙනාට y1 දාගත්තා නම් හොඳයි කියලා. තව ළමෙක්ට හිතනවා නෑ මං 1 කියන එක්කෙනාට y1 දාගන්නවා. ඊට වාට කැමති එකකට දාගන්න පුළුවන්. මම මේ වෙලාවේ y1 දාගන්නවා 7ට. එහෙනම් අනිවාර්යෙන් ඊළඟ එක්කෙනා y2. හැබැයි පුතේ ඔයා y1 දාගත්ත තැනටම තමයි x1 දාගන්න ඕනේ. වාට තීරණය කරන්න පුළුවන් y අකුර විතරයි. හරිද? y1 දැම්මට පස්සේ x1 අනිවාර්යෙන් දාන්න ඕනේ y1 දාපු තැනටම තමයි. එතකොට y2 දාපු තැනටම තමයි x2 වැටෙන්නේ. හරි. දැන් අපි ගාන හදන්න යමු. හරි. අපි y1 විදිහට දාගත්තේ 7. අඩු කිරීම y2 කියන්නේ 1. x1 විදිහට අපි දාගත්තේ 6. x2 විදිහට දාගත්තේ 2 ඉලක්කම. හරි. එතකොට 7න් එකක් අඩු කරාම එනවා 6යි කියලා. 6න් දෙකක් අඩු කරාම එනවා 4යි කියලා. මේක තව සරල කරොත් මේක දෙකෙන් කපන්න පුළුවන්. උඩ දෙකෙන් ගැපුවම 3යි. මේක දෙකෙන් ගැපුවම 2යි. කියන්නේ 3 බෙදීම 2. එහෙනම් අනුක්‍රමණයේ උත්තරය එනවා 1.5යි. 3 දෙකෙන් බෙදුවාම 1.5යි. එහෙනම් මේ සරල රේඛාවේ අනුක්‍රමණය 1.5යි.